හැමෝටම සුබ උදෑසනක් වේවා. මේ වීඩියෝ එක විශේෂ වැදගත් වීඩියෝ එකක්. ගොඩාක් අපේ කස්ටමර්ල දන්නේ නැති වීඩියෝ එකක්. පුළුවන් තරම් ෂෙයා කරන්න මේක දැනගන්න. අපි අද සිංග 70R කියන වොෂින් මැෂින් එක ෆුල් සර්විස් කරන්න හදන්නේ. සාමාන්‍ය වොෂින් මැෂින් එකක් බාත්රූම් එකේ තියන්න හොඳ නැහැ. නමුත් මේ වොෂින් මැෂින් එක නම් බාත්රූම් එකේ තියපු එකක් නෙමෙයි. දැන් මේ වොෂින් මැෂින් එක අරගෙන අවුරුදු 7ක් වගේ වෙනවා කියලා කස්ටමර් අපිට කිව්වා. එතකොට මේ ඇතුලේ තියෙනවා රෙකෝඩ් ආවේ වයර් ටික කාලානේ. ලොකු එක්කෙනෙක් ඇතුලේ අනිවාර්යෙන් ඉන්නවා. එකෙක් අහුණා මේ කතුරු ටික. මේ වයර් ඔක්කොම කාලා. මේ තියෙන කාලා කෑලි කෑලි. ඒක තමයි වැඩ කරන්න තුකි. මේක දෙකම නෑ. එහෙම සිල්ව හැබැයි ඔකනේ. මීවල කියලා කිව්වනේ. නැත්තම් කවදාවත් අර හදපු පෝල්ට එක එන්න විදියක් නැහැ. පැටවුත් ගහලා කියන්නේ මාරයක් උනේ නේ. ඔව්. මොනවද දෙන්නේ? මීට ඔක්කොම වයර් ටික කාලානේ. අනම තමයි කියන්නේ සර්විස් කරන්න කියලා විදිහට. වොෂින් මැෂින් උනාම සර්විස් කරන්න ඕනේ. මේ පේන ඩස්ට් එක අතුලේ තියෙන. නෑ. අපි දැන් වොෂින් මැෂින් එකේ කොටස් වලට ගලව ගන්න හදන්නේ. මේ ගලව ගන්නකොට අපිට මේ දැක්කල දේවල් තමයි අපි මේ වීඩියෝ එකට දාන්නේ. මේ බලන්න කොච්චර ජරාව තියද කියලා වොෂින් මැෂින් එකේ. ඉතින් ඔය කට්ටියගේ වොෂින් මැෂින් එකත් මේ වගේ ෆුල් සර්විස් එකක් කරගන්න ඕනේ. එතකොට වොෂින් මැෂින් එකේ රීපෝට් මොනවද කියලා අපිට දැනගන්න පුළුවන්. එතකොට ලොකු වියදමක් යනද කස්ටමර්ට ඒ ලෙඩේ හදා ගන්න පුළුවන් ඒ වෙලෙම. ඒ වගේම තමයි කට්ටිය අඳින ඇඳුම හොඳ ෆ්‍රෙෂ් විදිහට අපේ අඳින්න පුළුවන්. ඔය කට්ටිය වොෂින් මැෂින් එකේ ෆුල් සර්විස් එකක් කරගන්න නම් BM ඉලෙක්ට්‍රිකල් එක අමතන්න 077 62 72 666 කියන අපේ WhatsApp දුරකථන අංකයට මෙසේජ් එකක් දාන්න. අපි ඔබගේ නිවසට පැමිණ වොෂින් මැෂින් එක ඔබ ඉස්සරහම රිපෙයාර් කරලා දෙනවා. ඒ වගේම ෆුල් සර්විස් කරලා දෙනවා. එතකොට ඔබට බලන්න පුළුවන් ඔබගේ වොෂින් මැෂින් එකේ මොනවද දාන ස්පෙයා පාර්ට්. අනික අපි පැය 24ක් වගේ කාලයකින් පැය 24ක් යන්නේ නැහැ. අපිට පැය 8ක් වගේ කාලයක් ඇතුළතදී ඔබගේ වොෂින් මැෂින් එක නැවත යථා තත්ත්වයට පත් කරලා දෙන්න පුළුවන්. අතුලන්න මෙම කොටස හොදද්දී තවත් වැදගත් සිද්ධියක් සිද්ධ වුණා. මේ අපි සාමාන්‍ය වොෂින් මැෂින් එකක් පිරිසිදු කරද්දී අපි මහා ලික්විඩ් දානවා. එතකොට මේ තියෙන්නේ කස්ටමර් දාපු සබන් කුඩු. ඒ කියන්නේ අපි මේක හොදන්න දාපුවා නෙමෙයි. අපි ශ්‍රෙදි හොදද්දී දාන සබන් කුඩු තමයි. ඒතර සබන් කුඩු කොච්චර ප්‍රමාණයක් මේකේ තියෙද කියලා දැන් පේන්න පුළුවන් මේ සර්විස් එකේදී කොච්චර පෙන යනවද කියලා. එතන මේ සබන් කුඩු තිබීමේදී ඔකට ලෙවල් සෙන්සර් වලට මේකේ හානියක් සිද්ධ වෙන්න පුළුවන්. පුළුවන් නම් ලික්විඩ් භාවිතා කරන්න කුඩු වර්ග භාවිතා නොකර.
ඔහොම සිංගල් 70R කියන රෙඩ් චෝදන යන්ත්‍රයේ අවසාන කොටස් කීපය දැන් සර්විස් කරන්න තියෙන්නේ. මේ වල මෙටල් ටබ් එක දැන් කොහොමද තිබ්බ වගේද කියලා හොඳ පෙනුමකට තියෙන අනිත් කොටස් ටිකත් ඒ විදිහටම අපි ක්ලීන් කරා. වොෂින් මැෂින් එක ෆුල් සර්විස් එක අනිවාර්යෙන් අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද හේතුව වොෂින් මැෂින් එකේ ආරක්ෂාවටත් ඒක බලපානවා. ඒ වගේම අපගේ පිරිසිදු සනීප ආරක්ෂකකමටත් ඒක බලපානවා. ගොඩාක් කස්ටමර්ලා මේක දන්නේ නැහැ මේ වොෂින් මැෂින් ෆුල් සර්විස් කරන්න ඕනද කියලා. දැන් මේ කෑලි ටික අපි ෆිට කරන ගමන් ඉන්නේ. එතකොට මේ මීයෝ යන එකට අපි රෙඩ් ගාඩ් එකට අමතරව තව දැලකුත් මේක ඉන්සුලේෂන් කරා.